මේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගෙන් රට බාර ගන්නවද කියලා අහන ප්‍රශ්නේ ගැන චුට්ටක් කතා කරමු. ලංකාවේ මාධ්‍යවේදියෝ යයි කියා ගන්න කණ්ඩායමක් ඉන්නවා. කොහේ හරි රනිල් වික්‍රමසිංහව දැක්කොත් අහන ප්‍රශ්නේ තමයි ඔබතුමාට ආයෙ රට දුන්නොත් බාර ගන්න. මේක හින මම හිතන්නේ ජනප්‍රියයි සෑහෙන වාර ගන්නක් අහනවා. මේකේ තියෙනවා මචං ආතල් දෙකක්. එකක් තමයි වෙන කාගෙන්වත් මේක අහන්න නැති එකක් වෙන මාතල් එක. ඒක රනිල්ගෙන් අර දැන් මෛත්‍රී හම්බුණාට මෛත්‍රී පාලසිරිසනගෙන් කවුරුත් අහන්නේ නැහැ නේ ඔබතුමාට දුන්නොත් ආයෙ බාර ගන්නවා කියලා අහන්නේ. හරි. නාමල් රාජපක්ෂගෙන් අහන්නෙත් නෑ ඔයාලට රට දුන්නොත් බාර ගන්න. සජිත් ප්‍රේමදාසගෙන් කවුරුත් අහන්නෙත් නෑ රට දුන්නට බාර ගන්නවා. රනිල් වික්‍රමසිංහගෙන්ම තමයි අහන්නේ. හරි. ඒක ඇතුලේ තියෙනවා ආයෙ කඩා ගන්න කෑලි දෙකක්. එකක් තමයි අර දැන් මෛත්‍රිය පොඩක් අමතක කරොත් නාමල්ගෙන් හරි සජිත්ගෙන් හරි මේක අහන්න නැත්තේ. මොකද ඒ දෙන්න බලයට එන්න බලාගෙන ඉන්නේ ඡන්ද වලින් නේද? මොකද ඒගොල්ලන්ට ඡන්ද වලින් එන්න බෑ කියලා මාධ්‍යවේදියොත් පිළිගන්නවද දන්නේ. හරි නැත්නම් ඒ දෙන්න කෙනෙක් අහන්න බෑ. ඕගොල්ලෝ රට දුන්නොත් බාර ගන්නවා. ඕගොල්ලෝ ඊළඟ ඡන්දෙන් දිනලා ජනාධිපති වෙන්න. ඒ අහන්නෙම නෑ ඒ දෙන්න. ඒක අතකින් ඒ දෙන්නගෙන් මේ ප්‍රශ්නේ අහන්න තියෙන්නේ පව්. ඒ දෙන්නට විශාල නිකන් මම හිතන්නේ නාමල් ගෙනුයි සජිත් ගෙනුයි පැත්තෙන් හිතුවාම රනිල්ගෙන් ওই ප්‍රශ්නේ අහනකින් ඒ දෙන්නට කොච්චර හර්ට් වෙනවද කියලා හිතහලා නිකන්. ගෙදරක ළමයි තුන් දෙනෙක් ඉන්නවා. තාත්තා කෑමක් ගෙනාවිලද ලොකු පුතා එහෙනම් ලොකු පුතා කනවද? ලොකු පුතා කෑවද? අනිත් උන් දෙන්නට දුක හිතනවනේ බං. හරි. ඒ නිසා අපි මාධ්‍යවේදියන්ගෙන් ආරාධනා කරනවා නාමල් රාජපක්ෂ මත හම්බුනම නිකන් අහන්න රට දුන්නොත් බාර ගන්නවද? සජිත් ගෙනුත් අහන්න. එහෙම කරන්න එපා. හරි? උනාට එනකොටම මම රනිල්ගෙන් අහන රට බාර ගන්නවා. හරි? දැන් දවස් කීපයකට ගෑස් ප්‍රශ්නයක් ආවා. එතකොටම මාධ්‍යවේදියෙක් ගිහිල්ලා අහනවා. රට බාර ගන්නවා. කියලා. දැන් මැද පෙරදිග අර්බුදයක් තියෙනවා. දුවගෙන ගිහලා මම දැක්ක ඊට පස්සේ තායි මාධ්‍යවේදියෙක් අහනවා. රට දුන්නොත් බාර ගන්නවා. රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිතුමා කල්පනා කරනවා ඇති කොහේ හරි නිකන් ඒ ගෙදර ඩයලොග් එක දැන් කල්පනා කරලා බලන්න රනිල් ලා ගෙදර ඩයලොග් එක මේ වෙලාවේ කොහේ හරි බෝම්බයක් දානකොට හරි ගෑස් නැති වෙනකොට හරි නිකන් තෙල් පොලිමක් ඇති වෙනකොට හරි රනිල් ගෙදර උන්ට කියනදී මේ ඔය ඇඳුමක් මදිනවා දැන් කවුරු හරි ඒ තව පොඩ්ඩකින් රට බාර ගන්න බණ බාර ගන්නවා කියලා ෂුවර් එකකට මගෙන් තව පොඩ්ඩකින් ගන්න ඇඳුමක් මැදලා තියෙනවා එක එක්කෙනා තව හරි ඒ ලංකාවේ මාධ්‍යවේදියෝ කියන උන්ටත් පිස්සු ඇත්තටම හුණ්ඩුවේ රණ්ඩුව හරි තමයි අද ආරම්භ වෙන්නේ හුණ්ඩුවේ රණ්ඩුව ගබඩා තියෙන 8,000ක තේරුම් ගන්න පුළුවන් ප්‍රශ්නේ දින 5කටවත් ගෑස් ගබඩා කරන්න බැරි තත්ත්වයක් මතුවලා තිබුණා ඒ නිසා දැනුත් කරලා තියෙන මොකද්ද මාළදීවිනේ නැවක් නතර කරගෙන තියෙනවා ඒ නැවෙන් පොඩි පොඩි නැව වලින් 8,000 දවසක් කර දවසක් ගිනවා මේ රටවල්ද මේවා හුණ්ඩු අද එක තැනක කියනවා අපිට ගෑස් ගබඩා කරගන්න පුළුවන් සතියකට වගේ කාලයකට මෙට්‍රික් ටොන් 1200ක් විතර දවසකට ඕනේ. ඉතින් අපිට ගබඩා කරගන්න පුළුවන් 8000යි සතියක් යනකොට බඩු ඉවර වෙනවා. දැනටත් අපි කරන්නේ මාළදීවිනේ පැත්තේ නැවක් නතර කරලා ටික ටික දවස ගානේ පොඩ පොඩ මේ පැත්තට ගේන එක තමයි අපි කරන්නේ. මේ රටවලද හුණ්ඩු කියලා කියනවා. අද කතාව ආරම්භ කරන්න කලින් මම කැමති ප්‍රතිචාර දක්වන්න මේ බොහෝ දෙනාට රිදිලා තියෙනවා මේ හුණ්ඩුව කිව්වද කියලා ජනාධිපතිතුමා එතුමාගේ කතාවේදී. මම හිතන්නේ උපමාව තේරුම් ගන්න බැරිකම පිළිබඳව විපක්ෂයාට කනගාටුව ප්‍රකාශ කරනවා. දැන් මචං මේකේ තියෙනවා පොඩි ප්‍රශ්නයක්. හරි. පළවෙනි එක තමයි සමහර ඒවා ඇත්ත තමයි. හරිද? හැබැයි ඇත්ත වෙනයි. හරිද? රටක ජනාධිපතිවරයෙක් කියනකොට පොඩ්ඩක් කල්පනා කරන්න ඕනේ. ජනාධිපති කිව්වම තියෙනවනේ මචං පොඩි වේට් එකක්. හරිද? ඒ නිසා අපි කවුරු හරි මගෙන් අහුවොත් මම එකයි කිව්වේ මේ ප්‍රකාශය හරිද කියලා අහුවොත් හරි. ප්‍රකාශය ඇත්තද කියලා අහුවොත් ඔව් ඇත්ත. මේ ප්‍රකාශය හරිද කියලා අහුවොත් මම කියන්නේ වැරදි. එහෙම වෙන්න පුළුවන්. ප්‍රකාශය ඇත්තද? ඔව්. ප්‍රකාශය හරිද? මම කියන්නේ ඒක මම කිව්වනම් හරි. මම කිව්වනම් හරි. රටක ජනාධිපතිවරයා තමයි ජනාධිපති ධූරය තරම රටට හුණ්ඩුවක් කියලා කිව්වහම එක පැත්තකින් පොඩි අවුලක් ඇත්තටම තියෙනවා. ඒකට මම හිතන්නේ මේ සතියේ ගුටි කන්න වෙයි. හරි ඉතින් ඒක ස්වභාවික තත්ත්වයක්. සහ ඒ ප්‍රකාශය ජනාධිපතිවරයා නොකර සිටියා නම් හොඳයි කියන එක තමයි අපේ හැඟීම. ඒකට වෙන වචනයක් පාවිච්චි කරා නම් හොඳයි කියන එක. කොහොමත් අපි ඒ ප්‍රකාශය හොඳ නැහැ ජනාධිපතිවරයෙක් වශයෙන් ඒක නොකිය යුතු එකක්. හැබැයි ඊට මෙහා ඉතින් අපේ ආතල් ඒකට මගේ විරෝධය වුණා මම බල කරා. හැබැයි ඒකට මෙහා ටික මම දැන් කියන්න මේ ටික ජනාධිපතිවරයාට අදාළ නැහැ මටයි අදාළ. ඒ තමයි
එක පැත්තකින් ජනාධිපතිවරයා මේකට හුණ්ඩුවක් කියලා කියප එක හොඳ නෑ. හැබැයි මෙහෙම එකකුත් තියෙනවා. බුසලක් මේක බුසලක් කියලා හිතන් ඉන්නේ උන්ට ඇත්තටම මේක හුණ්ඩුවක් කියලා කිව්වම හර්ට් වෙනවා. හරිද? කියන්නේ මේක එහෙම නෙවෙයි මේක විශාල බුසලක්. එහෙම නැත්නම් අර ඩන්ඩි සිරිසේන ගාව තියෙන මොනවද ගොඩාක් කාල් දාන්න පුළුවන් සයිලෝද මොනවද කියලා නේද විශාල ගබඩා. ආන් ඒ සයිස් එකෙන් මේක ගැන හිතාගෙන ඉන්න දේශමාමක පුත්තුන්ට මේක හුණ්ඩුවක් කිව්වහම උන්ගේ ෆැන්ටසියට කියලා වෙනවා. හරිද? No! God, please, no! 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 දැන් මගේ කතාව ඒ තමයි ඇත්තටම අපි මේ බුසලක්ද හුණ්ඩුවක්ද කියලා කල්පනා කරමු. ඔය දැන් මේ හුණ්ඩුවට මේ සතියේ රණ්ඩු වෙන්න හුණ්ඩුවේ රණ්ඩුව පටන් ගන්න හදන මහත්තුරුන්ට අපි මේ කියන්නේ. ජනාධිපතිවරයාට අපේ මේ ප්‍රකාශය සම්බන්ධව අපේ යම් අප්‍රසාදයක් අපි පළ කරමින් ඉතුරු ටික දැන් මේ අපි කියන්නේ. ඒක නොකිය හිටියා නම් හොඳයි කියලා හිතනවා. මට නම් එහෙම ගානක් නැහැ. නමුත් එහෙම හිත රිදෙනාගේ හිත රිදෙන ජනාධිපතිවරයා වැරදි. කොහොම වෙතත් හැබැයි ඇත්තටම මේකට හුණ්ඩුවක් කිව්වහම ලැජ්ජ වෙන මහත්තුරු අද ඉඳලා මේ රටට හුණ්ඩුවක් කියලා කිව්වාය කියලා ලැජ්ජ වෙන මහත්තුරු ටිකට කියන්න කතාවක් තියෙනවා. ඒ තමයි ජාත්‍යන්තර වශයෙන් මේ රටට බංකොලොත් රාජ්‍යයක් බව ලෝකේ ජාත්‍යන්තර පිළිගත් ආයතන IMF එක වගේ තැන්වල ඉඳලා ලෝකේ සියලු පිළිගත් රටවල් ශ්‍රී ලංකාව නිල වශයෙන් බංකොලොත් රාජ්‍යයක් යයි ප්‍රකාශයට පත් කරපු දවසේ ඇතිවෙච්ච ලැජ්ජාව හුණ්ඩුවට වඩා ලොකු බව කියන්න. හරි. ලෝකේ මේ සෙක්ස් කියන වචනේ සර්ච් කරලා අංක එකට පිට අවුරුදු ගණනාවක් පළවෙනි තැනට එන රටක් සහ මේ රටේ මිනිස්සුන්ට ලිංගික අධ්‍යාපනය ඕනේ නැහැ කියලා ග්‍රවුන්ඩ් එකේ කැම්පේන් එකක් තියෙන රටක් කියන පැරඩොක්ස් එක තියෙන එක හුණ්ඩුවට වඩා ලොකු ලැජ්ජාවක් කියන එක චුට්ටක් නිකන් අපි මතක් කරගෙන යන්න. රටේ ඉන්න භාගයක් ගෑනු කියන එක යම් වචනින් කියන අදහසක් තියෙන භාගයක් නෙමෙයි. විශාල කාන්තාව ප්‍රමාණයක් තමන්ගේ දරුවෝ ස්වාමියෝ දාලා පිටරටවල් වල බැල මෙහෙවරකම් කරන රටක් කියලා කියන්නේ මේ රටට හුණ්ඩුවක් කියනට වැඩිය සෑහෙන ලැජ්ජාවක් කියන එක මතක් කරගන්න ඕනේ. රටේ ජීවත් වෙන මිනිස්සුන්ගෙන් භාගයකට වැඩි පිරිසක් මේ රට දාලා පිටරටක පදිංචියට යන්න කල්පනා කරමින් ඉන්න ලෝකේ එකම රට මේකද කියන්නේ මම දන්නෙත් නෑ. එහෙමනම් ඒකත් අපි නිකන් හුණ්ඩුවකට වැඩිය විශාල ලැජ්ජාවකට කාරණයක් විදියට සලකන්න ඕනේ කියලා මම හිතනවා. ඔය හුණ්ඩුවෙන් හර්ට් වෙන අයට අපි කියන්නේ 50 बार बोल रहे हैं पढ़ने निकले वाले छात्रों को राजनीति से दूर रहना चाहिए हैं? මතක් කරනවා මේක ජනාධිපතිවරයා නොකළ යුතු තිබු ප්‍රකාශයක්. ඊට අමතරව මොකද ජනාධිපතිවරයෙක් කර රටක එහෙම තියෙනවනේ බං ඉතින් හරි අභිමානය මොකක් හරි එකක් නියෝජනය කිරීම වෙනුවෙන් පහස කරා. මේ රට හුණ්ඩුවක් කියලා කිව්වා. මේ රටේ කිසි දෙයක් වෙලා නැහැ. 76 අවුරුද්දක සාපේ මේ සියල්ලම කරන්නේ වර්තමාන රජය. ඊට කලින් මොකුත්ම වෙලා නැහැ කියලා කියන කුහක, පසුගාමි, දුෂ්ට මානසිකත්වය නිසායි රටේ ජනාධිපති වෙලත් එහෙම කියන්නේ. ඔබතුමා කියනවා රටවල්ද මේ හුණ්ඩුලු. මේ හුණ්ඩුවේ ජනාධිපති ඇවිල්ලා කියන්නේ මෙතන. මෙයා රටවල්ද කියලා අහනවා. මේ රට යාට රටක් නුනට යාට හුණ්ඩුවක් නුනට අපිට රටක් මේක. මේ ශ්‍රී ලංකාව කියන අපේ රට හුණ්ඩුවක් කියනවනම් හුණ්ඩුවේ ජනාධිපති තමයි මේ ඇවිල්ලා කතාව කියන්නේ. ලැජ්ජ වෙන්න ඕනේ. මේ රට හුණ්ඩුවක් කියලා කියපු ජනාධිපතිට. ගෙන යන රට ගිනි තියන කේප වස්තු වැස්සියෝ ටිකක් ඊයේ හිරුවේ කෙනුයි දෙරණුයි රටට ලෝකෙට පෙන්නුවා. මේ ඉන්න උන්ගෙන් කීප දෙනෙක් බලා ගන්නකො. අපි හිතුවේ නෑ අනුර අපිව මෙහෙම රවට්ටයි කියලා. කවදාකවත් හිතුවේ නෑ මගේ පළවෙනි ඡන්දේ අනුර මෙහෙම අපිට කරයි කියලා. ඇත්තටම හිතා ගන්න අමාරුයි. ගොඩාක් අපහසු තත්වයක ඉන්නේ මේ වෙලාවේ අපි හැමෝම ලංකාව හැමෝම. ඉතින් ඉක්මනටම සහනයක් ගෙනත් දෙන්න කියලා තමයි කියන්නේ. මන්නම් හිතන්නේ තාමත් ඉක්මනින් මේකට විසඳුමක් ජනතාව විසින්ම ගෙනා යුතුයි. ප්‍රශ්නනේ තාම ඒ හින්දා ඉතින් මේ කියන්න බෑ පොසත් රටක් තාම දිනුවක් නෑ රටේ. මේ මුන් එක්ක රටක් ගොඩනගාගෙන දිනු කරගෙන එන්න පුළුවන්ද? රටේ නැති ප්‍රශ්නයක් පෝලිං වලට ඇවිල්ලා නිර්මාණය කරලා රටට ලෝකෙට දීලා මිනිස්සුන්ගේ ඔලු කනවා. මේ හරක් ටික රටේ මවන බිල්ල ලෝකයා දැක්කාම අන්තිමට සංචාරය කරන මිනිස්සුන් රටට එන්න තු යනවා. උන් කරන්නේ ගොඩනගාගෙන යන රටත් බලපල්ලා දාන එක. ගොන්නුමයි ඈ. තප්පුලන එක තප්පුලනවා. විශ්වාස නැහැනේ මේ බලන්න. කියලා දැන් කවදාකවත් හිතුවේ නෑ මගේ පළවෙනි ඡන්දේ අනුර ඉස්කෝලේ ගියාද කියලා. ඔයාලා සමාජ දැනුමක් තියද කියලා තේරෙන්නේ නැහැ. ඔයාගේ පළවෙනි ඡන්දේ අනුරට පාවිච්චි කරා කියලා ඔයාලා සුර ලෝකයක් මවලා දෙන්න. ඇයි අනුකුමාර සන්නායකට බාර දීලා ගියේ සිංගප්පූරු වලට පැටියෝ? නෑනේ. ඇත්තටම හිතා ගන්න අමාරුයි. ගොඩාක් අපහසු තත්වයක ඉන්නේ මේ වෙලාවේ අපි හැමෝම ලංකාව. ඒ කියන්නේ මොකද කන්න බොන්න නැතුව රටේ ආර්ථික ප්‍රශ්න ඇවිල්ලා යුද්ධයක් තියෙනවා. අර මෙහෙ පුපුරව ගන්නවා. මිනිස්සු මැරෙනවා. බෙහෙත් හේත් නැහැ. එහෙම අමාරුතාවක් යට තියෙන. ගොඩාක් ලොකු වෙනසක් බලාපොරොත්තු වුණා කියපු කතාවල හැටියට මේ විදිහට තියෙ කියලා හිතුවේ නැත්තේ. Get some help. ඇත්තටම බැරි වුණා කියලා අපිට ප්‍රශ්නයක් නැහැ ඉතින්. ඔව් ඇත්ත අනිත් ආණ්ඩුවෙන් ටික පිස්සු කෙලියන්නේ. අරුන් එහෙම නෙමෙයි ගසා කාලා තියෙන විදිහට මේ රුපියලක් මොකද්ද? යුරෝපේ ෆීලිං එකක් ගෙනත් දෙන තරමටම තමයි කතා කරේ. උනාට දැන් ඇත්තටම අන්ත තත්ත්වයටපත් වෙලා තියෙනවා. මම නම් හිතන්නේ තාමත් ඉක්මනින් මේකට විසඳුමක් ජනතාව විසින්ම ගෙනා යුතුයි. නැති ප්‍රශ්නයක් මවපු එවුන් මයික් එක කලනකොට උන්ටම හරියන්න උත්තර දෙන ඔයා ඇත්තමයි කියන්නේ. තනිකරම කේප වැසියෙක් ඈ.
මචං ලංකාවේ සමහර මිනිස්සුන්ගේ වීඩියෝ පෝස්ට් අරම දකිද්දි බං ඇත්තටම පුදුම විදිහට කලකිරනවා බං. ඇයි බං උන් ඔය විදිහට හැසිරෙන්නේ? යකෝ තොපි උඩ මොලේ උඩ තොපි ඉඳන් ඉන්නේ. තොපිට ඔළුවක් කියලා එකක් නැත්නම් කල්පනා කරලා බලපියවකෝ ඒ වෙලාවේ පෙට්‍රල් බෝලින් ඇති උනේ රටේ තිබිච්ච ඩොලර් සේරම හොරා කාලා මිසක් හිතව පාලකයෝ. එහෙම නැතුව මේ යුද්ධයක් ඇති වෙලා නෙමෙයි ලොකු බවක. දැන් ඔය තොපි පොලින් වලින් ඉන්නේ බොරුවට. කවුද තොපි පොලින් වලින් ඉන්නේ කිව්වේ? පොලින් වලින් ඉන්න ඕනේ නැහැ තොපි පොලින් වලින් ඉඳගෙන කියන අරගෙන මේක නෑ. යකෝ පොලින් වලින් ඉන්නේ බොරුවට. පොලින් වලින් ඉන්න ප්‍රමාණයට තෙල් ගෙනල්ලා බවුසල් වලින් ගෙනල්ලා මිසක් ඔයාලට දානවා මේ නලේලා දාන සෙට් එකට නේ බවුසල් වලින් ගෙනල්ලා පුරවන්න ඕනේ. ඒක liver එකක් තොපි පොලින් වලින් දාලා තෙල් ගහගෙන ඊට පස්සේ බොරුවට බයින ආණ්ඩුවට. තේරුම් ගන්න යකෝ. තෙල් ගේන්නේ මැද පෙරේ රටවල් වලින් නෙමෙයි. දැන් තෙල් ලංකාවට ගේන්නේ ඉන්දියාවෙන් රුසියාවෙන් සිංගප්පූරුවෙන් ගේන්නේ. ඒකවත් නොදන්න තොපි. එක එක කියන මගුල් අහලා බොරුවට කියලා පොලින් වලින් ඉන්නවා. ඒ ඉන්න ගමන් ආණ්ඩුවට බයින. අනිත් එක තමයි ඇත්තම කියනවා නම් යකෝ කෙලවුනොත් කෙලවෙන්නේ ඔය මුළු රටේ ඉන්න පුරවැසියෝ සේරමන්ටම. මාලිමාවේ උටවක්වත් අහෙම කියලා නෑ. එහෙම එකක් නෑ ලෝකෙ කොහොක්වත්. තේරෙනවද? පුරවැසියෝ සේරමන්ටම කෙලවෙන්නේ. ඒ ටිකවත් තේරුම් ගන්න යකෝ බොරුවට පොලින් වලින් දෙපා තොපි ඉරුයි. දෙරණයි බල ගෙවල් වලට ගිහින් හිටපියා මං. මේකට කලින් අවුරුදු ගානකට ඉස්සෙල්ලා කිව්වේ. ලෝකෙ තියෙන ලස්සනයි channel දෙකයි හිරුයි දෙරණයි කියලා. ඔය කඩපුලි channel දෙක වහනකම් ඔය ලංකාවට හරියන්නේ නෑ. ඒ වගේම තමයි ඔය කාලකන්ණි දේශපාලකයෝ. හරිද? උන් හිතන් ඉන්නේ මේ රටට කෙලවුනොත් එහෙම උන්ට බලය ගන්න පුළුවන්. මේ ආණ්ඩුවට කෙලවුන ලෝක යුද්ධයක් බැර නම් ඕන මගුලක් වෙලා රටට කෙලවුනකම් බලන් ඉන්න ඕම් බලය ගන්න. ලැජ්ජයි යකෝ තොපි ගැන තේරුම් ගනියව දැන්වත්. ඒ වෙලාවේ රටට කෙලවුනේ රටේ පෝලිං ඇති උනේ මිනිස්සු රටේ හිටපු පාලකව සල්ලි හොරකම් කරලා. එහෙම නැතුව මේ වගේ යුද්ධයක් ඇති වෙලා නෙමෙයි. ඒ ටිකවත් තේරෙන්නේ නැති තොපි කාලකන්ණි අත්තරම කියනවනම්. Oh my god! Wow! යාන් රුකුමාට ඡන්දෙ දීලා දෙන්නේ. හැබැයි ඊට ඉස්සෙල්ලා අවුරුද්ද නාමල්ටලු. මේ දිනාශිස් බයි නාමල්ට මේ අවුරුද්දේ ගිය අවුරුද්දේ කාද මේ අනුර කුමාර සානායකට මේ අවුරුද්දේ තෙල් පොලි නීලු. මචං මෙන්න මේක තමයි ප්‍රශ්නේ හරිද? කිසිම තෙල් පොලිමක් නැහැ. ඔය චරිතා බේසිංග මචං උන්ගේ මිනිස්සු දැම්මලා එවනවා තන්ට. මොකද සජියා හිතන් ඉන්නේ චරිතා බේසිංග උන්ගේ පක්ෂේ කියලා. සජබේ කියලා. එනවාට අපි දන්නවා හැමෝම දන්නවා චරිතා බේසිංග කියන්නේ නාමල්ගේ කෝලෙක් කියලා. නැත්තම් අර වගේ බණී සජිත බයින බල්ලෙක්ට වගේ මේ චරිතා බේසිංග. ඒ උන්ගේ ගොන් වැස්සියෝ තමයි මේ ඇවිල්ලා ඉන්නේ. ආණ්ඩුව මේකන වෙන්නේ සිද්ධ වෙන්නේ. කිසිම එකදී මිනිසුන්ට කිසිම සහනයක් උන්නේ නැහැ නේ. ඉතින් කවුරුනාද කතා කරන් දෙන්නේ? මේ ආණ්ඩුව ඉතින් බලන්න ඕනේ මේ කලින් දැනගන්න එපා. දන්න ආණ්ඩුවට දීලා ගියා නම් ඉවරයිනේ. එච්චර තමයි කතා කරන්නේ. යකෝ අවුරුදු 25 තිස්සෙම තොර කොහොම එකක් ඇදලා හිටියද? අපි යාළුවන්ට ආණ්ඩුව දුන්නේ අඩු කරලා ගන්න තමයි. මොකක්ද දුන්නේ වැඩක් නැහැ. හැමදාම වෙච්ච දේ වුණා. එච්චර එකක්. පොලිමේ ඉන්න කියලා කවුරු හරි කිව්වද? නෑ එහෙම කිව්වේ නෑ කවුරු. පෙට්‍රල් නැහැ කියලා කවුද කිව්වේ? ඒ කියලා ඉතින් ඔය ජනතාව ඉතින් එක එක්කෙනා පතුරවනවා ඉතින්. පතුරවනවට බයිට දාවේ. බයිට තමයි ආවේ. මේක ඉතින් අපේ මිනිස්සු පොඩි දෙයකට කලබල වෙනවනේ. ඒක තමයි මෙතන තියෙන ප්‍රශ්නේ ප්‍රධාන ප්‍රශ්නේ. ඉරානයේ යුද්ධය තියෙනවා මේ දැන් තේරෙන්නේ නැහැ කියලා අපේ යුද්ධය ඇවිල්ලා වගේ අපි හරියට දඟලන්නේ. මාර කේස් එක කියන්නේ මොකක්ද දන්නවද? ලංකාවේ මිනි පෙට්ටි හිඟයක් එනවලු. තව ටික දවසකින්. මොකද අපේ ලංකාවේ තියෙන මිනි පෙට්ටි ඔක්කොම ටික මේ ඉරානෙට යවනවලු. මේ අපේ අර ගව සම්පත ඉන්නව නේද? මිනි පෙට්ටි ටිකක් එහෙම ගෙදර ගෙනිහිල්ලා තියාගනින්න. කවුරු හරි කිව්වද පොලිමේ ඉන්න කියලා? වතුර ගන්න පොලිමේ. වතුර ගන්න. ඒ කියන්නේ බයිට දින්නේ. දෙන්නේ මොකද මේ පොලිමේ ඉන්නේ? වතුර ටිකක් ගන්නවා. වතුර ටිකක් ගන්නවා. වතුර ටිකක් ගන්නවා. ඒ කියන්නේ කවුරු කිව්වද මේ සෙට් එකේ වතුර දෙනවා කියලා? කිව්වා. කවුරු හරි පොලිමේ ඉන්න පොලිමේට ආවනේ. තෙල් පෝලිං ගෑස් පෝලිං ඇති වෙන ප්‍රධානම ප්‍රශ්න තමයි රටේ ජනතාවට අවිශ්වාසයක් ඇති වෙනවා තෙල් සංචිතය පිළිබඳව. ඒතර ලෝකයේ මේ වෙලාවේ යුද්ධමය තත්ත්වයක් ඇති වෙලා තියෙන මොහොතේ ඒ වගේම තමයි තෙල් නැව් වලට පවා ප්‍රහාර දියක් කරන මේ මොහොතේ රටේ තෙල් සංචිතය දින කීයකට ප්‍රමාණවත්ද කියන කාරණාව පිළිබඳව ජනතාවට සැකයක් තියෙනවා. විශේෂයෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොයන් කපා පෑගෙන කාලේ බඩේරිකු ටික තලන කාලේ මේ මැෂින් වලට තෙල් ටික ඕන වැඩිපුරම පාවිච්චි වෙන්නේ බයික් මේ ගම් ඇතුල් වල රුපියල් 300ක රුපියල් 500ක තෙල් ටිකක් ගාගෙන තමයි බයික් එකක පුජ්‍යලේ ගමන් යන්නේ. හේනට පිටියට යන්නේ. ඉතින් ඒ අයට වරුවක් පොලිමේ ඉන්න හිටියොත් දවසක් පොලිමේ හිටියොත් ඒගොල්ලන්ට හවසට දරුපටවුන්ට කීයක් එකතු කරගෙන ගෙදරට යන බැරි තත්ත්වයක් ආර්ථික තත්ත්වයක් තියෙන මේ ගම් වල. ඉතින් එහෙම හිතට සැකයක් ආවම වෙන රුපියල් 500ක තෙල් ගහපු කෙනා අද ෆුල් ටැංක් කරගන්න යනවා. වෙන ලීටර් 10 ගහපු කෙනා ලීටර් 30ක් ගහගන්න යනවා. ඒතකොට තමයි මේ පෝලිං තත්ත්වය ඇති වෙන්නේ. ඒතකොට අපි ඒ ජනතාවට විශ්වාසකින් කියන්න ඕන ඇත්ත තත්ත්වය මේ රටේ තියෙන දේ. මේක තමයි අපි බයිභාවය ප්‍රකට කරන එක ආකාර. 2021 22කට කලින් ලෝකේ කොහේ හරි යුද්ධයක් ඇති වෙනවා කිව්වහම නැද පෙරදිග හරි කොහේ හරි අපි බූලි උස්සන් චෙක් ගාවට දිව්වද? මං අහන්නේ 22කට 21කට කලින්. මං දන්නේ මම නම් දැකලා නැහැ. හරි කොහේ හරි එහෙම ගහනවා කොහොම අපි තෙල් පෝලිං වල හෙඩ් එක ගාව කියලා ඊට ගන්න දුදේ පාන්දර. එහෙම නැහැ. එහෙමනම් මේ බලශක්තිය අර්බුදය පිළිබඳ ෂොක් එක ලංකාවට ආවෙත් ඔය කය ගහන මහතුරුන්ගේ කාලෙම තමයි. ඕගොල්ලෝ තමයි මිනිස්සුන්ට ඉගැන්වුවේ මේ බලශක්තිය කියන එක අහිමිවීම කොයිතරම් විශාල ප්‍රශ්න ප්‍රමාණයක් මතු කරනවද කියලා විශාල තැතිගැන්මක් ඇති කරා. ඒ තැතිගැන්මේ ප්‍රතිඵලයක් විදිහට තමයි දැනටත් අපේ ඇමරිකාවෙන් මිසයිලේ ගිහිල්ලා ඉරානෙට වැටෙන්න කලින් මුන් බූලි අරන් සෙට් එක ගාවට වැටෙන්නේ ගිහිල්ලා. හරිද? මිසයිලට වඩා වේගෙන් මුන් යනවා. ඉතින් ලොකුම ප්‍රශ්නේ තමයි මේ ආණ්ඩුවේ ඉන්න ජනාධිපතිවරයා ඇතුළු සියලුම දෙනා කරන ප්‍රකාශන පිළිබඳව ජනතාවට විශ්වාසයක් නැහැ. ඒ නිසා දේශපාලනය කරන පුජ්‍යලෝ ටික පිළිබඳව ආණ්ඩුවේ විශ්වාසයක් නැහැ. අම්මාගේ රෙද්ද අමාත්‍යංශ ලේකම්වරයා රජයට වගකීම් යුතු පුජ්‍යලෙක් විදියට අමාත්‍යංශ ලේකම්වරයා ඉස්සරහට ඇවිල්ලා ප්‍රකාශ කරන්න මේ වෙලාවේ ඇත්තටම රටේ තියෙන තෙල් සංචිතය කොහොමද කියන එක ඒතකොට ජනතාව පොඩ්ඩක් ඉවසීමෙන් වැඩ කරේ. මම ජනතාවටත් මේ වෙලාවේ මතක් කරනවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුවේ මම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදියට ඒ අවස්ථාවේ තෙල් කළමනාකරණය කරන්න ගත්ත උත්සාහය පිළිබඳව මම හොඳට පෞද්ගලිකව දන්නවා. අපි තමයි හොඳටම කරලා තියෙන්නේ.
මොමු සමුද්‍ර සංද්‍රිය බහලා තියෙනවා. ඒක තමයි බලශක්ති කේන්ද්‍රස්ථානයේ හැටියට අර්ථකථනය කරන්නේ. එතන වැහුවයි කියලා කියන්නේ අනිවාර්යෙන් විශාල දුරක් ගෙවලා තමයි ඔය කියන ඉන්ද්‍ර නැව් ලංකාවට එනවා නම් එන්නේ. ඉතින් මේ තත්ත්වයන් කල්තියා දැකලා මේවට පූර්ව ක්‍රියාමාර්ග ගෙන තිබීමයි වැදගත්. එහෙම කිසිම පූර්ව ක්‍රියාමාර්ගයක් නැහැ. පෙට්‍රෝලියම් එකේ සභාපති කියනවා මාසෙකට තියෙනවා කියලා. ඒ මාසෙකට තියෙනවා කියලා කියනකොටම බයි හිතෙනවා. මාසෙකට නෙවෙයි ඊට වඩා වැඩි කාලයකට මේ රටේ ඊට වඩා වැඩි ප්‍රමාණයක් සංචිතවල තියාගන්න. දැන් ඉතින් මේ ආණ්ඩුවට මේ අපි ඒක තමයි කියන්නේ කිසිම පෙර සූදානමක් තිබ්බේ නැහැ මේ ඇති වෙන යුද්ධය ගැන කිසිම පෙර සූදානමක් තිබ්බේ නැහැ. මාසෙකට උළු තෙල් තියෙන්නේ එහෙම කියලා හරියනවද කියලා වගේ වහනවා. ඒ කියන්නේ මේ විමල් වීරවංශලා මේ මාසෙකට තෙල් තියෙන එක ගැන කතා කරන්නේ තෙල් දෙන්න බැරුව රට දාලා දුවපියුන් ඈ. කලින් ලංකාවේ තෙල් නැත්නම් බලශක්ති අර්බුදයක් ලංකාවේ ආවේ මේ මොහොතේ ආපු අර්බුදයේ විදිහයි ආකාර දෙකක්. කලින් ආවේ ඇත්තටම අපිට බලශක්තිය මිලදී ගන්න අපි ගාව සල්ලි නැති. වීරවංශ මහත්තයාගේ කණ්ඩායම පාලනය කොච්චර හොඳට කරාද කියනවා නම් තෙල් ටිකක් ගන්න සල්ලි නැතුව ගියා. ඒ මාසෙකට තියෙනවා කියලා කියනකොටම බයි හිතෙනවා. මට නම් තේරෙන්නේ ඉතින් මොලේ මඤ්ඤම් කියලා තමයි. කියන්නේ ඉතින් එච්චර හිතන්න ඕනේ නැහැ. විමල්නේ